ගොඩාක් සංවේදී අය මේක නොබල ඉන්නව නම් තමයි හොඳ. යුනිවර්සිටි දවසේ පැය එකමාරක් කැප කරගෙන මම එනවා උමාරා මියුසික් ඇකඩමි එකට සංගීතය ඉගෙන ගන්න. හවස යුනිවර්සිටි එකේ ඇසයින්මන්ට් එකක් නිසා මම දුවගෙන ඇවිල්ලා වාහනේට නැග්ගේ ඉක්මනින්ම ඩිබේට් එකට යන්න ඕන හින්දා. ඒත් වාහනේ ස්ටාර්ට් කරන්නත් කලින් බල්ලෙක් කෑ ගහගෙන අපේ වාහනේ යටට දුවගෙන ආවා. අනේ පව්. පිටපැස්සෙන් ආපු කළු පාට ඇක්වා කාර් එකක් එයාව හප්පගෙන ගිහින්. මුලින්ම එයා ගාව කට්ටිය වට වෙලා හිටියත් අන්තිමට ඉතුරුනේ මායි හස්බන්ඩ්ුයි විතරයි. අපි ඒ අවට තියෙන හැම හොස්පිටල් එකකටම කතා කරා. ඒත් කිසිම කෙනෙක් රෙස්පොන්ස් කරේ නෑ. හැමෝම කිව්වේ මේ වෙලාවේ එන්න බෑ කියලා. ඒත් රෝව හොස්පිටල් එකෙන් විතරයි වෑන් එකක් අරගෙන එයාව එක්කන් යන්න ආවේ. ලොකු වෙහෙසක් දරලා එයාව වාහනේට දාගත්තට එයාව ට්‍රීට්මන්ට් වලට ගෙනියන්න ගොඩක් අමාරු වුණා. මම යන හැම තැනම මේ චුංකියෝ ඉන්නවානේ. ඉතින් අත ගන්න නැතුව ඉන්නව බෑ. ඉතින් මේ ස්ට්‍රීට් ඩොක්ටර් සාමාන්‍යයෙන් මාස 5ක 6ක පැටව් දෙන්නෙකුත් පාරේ හිටියා. මෙයාව අල්ලගන්න එක නම් එච්චර ලේසිුන්නේ නෑ. ඒ හින්දා මෙයාට සිහිය නැති කරන්න සිද්ධ වුණා. මේක උනේ ඕගස්ට් වල නිසා අපි ඒ බව්වට ඕගස්ට් කියලා නම තියලා සයින් කරලා පේමන්ට් එකකුත් කරා මේ ට්‍රීට්මන්ට් වලට. ටික සිහිය නැති වීගෙන එනකොට එයාව උස්සගෙන ට්‍රීට්මන්ට් වලට අරගෙන ගියා. මුලින්ම එයාගේ එක්ස්රේ එකක් අරගෙන බැලුවා කකුලට මොකද වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ එයාව ස්කෑන් කරලා බැලුවා එයාගේ බඩේ පැටව් ඉන්නවද, එයාගේ මොන හරි ඉන්ෆෙක්ෂන් වගේ දේවල් තියනවද කියලා. ඔව් ඇත්තටම එයාට යූරින් ඉන්ෆෙක්ෂන් එකක් නම් තිබ්බා. මොකද එයා ස්ට්‍රීට් ඩොක්ටර් කෙනෙක්නේ. මේ බලන්න කොහෙ ගියත් මේ චුංකියෝ ඉන්නවානේ. එහෙනම් මම ඕගස්ට් ගැන අලුත් අප්ඩේට්ස් ඔයාලට ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. යුනිවර්සිටි ඇසයින්මන්ට් එකත් මිස් වුණානේ. ඉතින් මේ කූනිස්සොයි අරවයි මේවයි ගොඩාක් දාලා හදලා තියෙන ලෝකේ රසම රස කඩල එක කකා අපි ගෙදර ආවා.